තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට. මේ වීඩියෝ එකේ අවසාන වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එකේ අන්තර්ගතයේ කිසිම දෙයක් මගේ රූපයෙන්වත් කතා විලාසයෙන්වත් හිතන්න යන්න එපා. ඔයාලා මධ්‍යස්ථව ඔයාලගේ නුවණින් විමසන්න. මම මේ වීඩියෝ එක කරන අරමුණ තමයි ඉගෙනගෙන තියෙනවා නම් යම් දෙයක්, අවබෝධ කරගෙන තියෙනවා නම් යම් දෙයක්, ඒකේ අල්ප මාත්‍රයකින් හරි ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන එකම අරමුණ. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකේ තියෙන ඉහළම සුවයක් දැනෙන වචනයක්. ඒ තමයි නිවන. නිවන කියලා කියන්නේ අපි හැමෝම අහලා තියෙන ඒ බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අපහසු පෙහෙලිකාවක් වෙලා තියෙන වචනයක්. සමහරව අහනවා නිවන කියන්නේ මොකද්ද? නිවන තියෙන්නේ කොහෙද කියලා. ඇත්තටම කිව්වොත් නිවන් දකින්න නිවන දැනගන්නේ නැතුව බෑ. නිවන දන්නේ නැතුව නිවන කරා යන්න බෑ. ඒකත් හරියට අපි කතාවට කියන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඒ වගේ අපිට දැනගත්තොත් විතරයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම මධ්‍යස්තව නිවන කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගමු. නිවන අපිට පේන්නේ නැත්තේ, නිවන අපට දැනෙන්නේ නැත්තේ නිවන නැති නිසා නෙමෙයි. නිවන තේරුම් ගන්න අපේ අවබෝධ මට්ටම, එහෙමත් නැත්නම් ප්‍රඥා ඇහි දුර්වලකමක් නිසා. මේ නිවන තේරුම් ගන්න පුළුවන් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. ඒක ප්‍රඥාව මොකලන්න ඕනේ නිවන තේරුම් ගන්න. කුසලයේ මොකලන්න ඕනේ කියලා කියනවා. කාලය උදා වෙන්න ඕනේ කියලා කියනවා. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි බලමු පුද්ගලයාගෙන් පුද්ගලයාට අවබෝධ මට්ටම වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි ලෝකය දකින්නේ අපේ තියෙනා වූ දැනුම කියන කණ්ණාඩිය තුලින්. අපි උදාහරණයක් විදිහට ගමු ඒ කියලා පුද්ගලයෙක්. ඔහු හැදුණු වැඩුණු පරිසරය ඇසුරු කරපු අය අනුව ලෝකය ගැන ඔහුට තියෙන්නේ 50% විතර දැනුම. ඔහු දකින්නේ ඔහු දන්නා සීමාව විතරයි. ඒ දැනුම තුල හරි දේ වගේම වැරදි දේ තියෙන්න පුළුවන්. ඒත් ඔහු හිතන්නේ ඔහු දන්නා දේ තමයි සම්පූර්ණ සත්‍ය කියලා. ඒක මටත් සාපේක්ෂයි. ඔහු ලෝකය මනින්නේ Tamanගේ පටු මිනුම් දඩුවලින්. ඒ වගේම අපි ගමු B කියලා පුද්ගලයෙක්. ඔහු Taman දන්නා දේට වඩා නොදන්නා දේ ගැන හිතන්න පුරුදු වුණු කෙනෙක්. ජීවිතයේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීලා ඔහු Tamanගේ අවබෝධය 75% පමණ වර්ධනය කරගෙන ඉතිනවා. ඔහුගේ විශේෂත්වය තමයි මධ්‍යස්ථ බව. ඔහු ඕනෑම දෙයක් දෙස බලන්නේ විවෘත මනසකින් නිහතමානීවයි. දැන් ඔන්න A කියන පුද්ගලයා සහ B කියන පුද්ගලයා මුණ ගැහෙනවා. B කියන පුද්ගලයා Taman ලැබපු ඒ උසස් අවබෝධය A කියන පුද්ගලයාට දෙන්න උත්සාහ කරනවා. A කියන පුද්ගලයාට ඒක තේරුම් ගන්න අමාරුයි. ඇයි? මොකද ඒ ඉන්නේ Tamanගේ පරණ දෘෂ්ටි සහ මතවාද කියන වැට අස්සේ හිර වෙලා. Tamanගේ මතය තමයි ශ්‍රේෂ්ඨ කියලා හිතනකම් අලුත් දැනුමකට ඇතුල් වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒක පුළුවන් නම් Tamanගේ ඒ මමත්වය පැත්තකට දාලා නිහතමානීව බීගේ අදහස විමසන්න. එතනදී තමයි ප්‍රඥාව උපදින්නේ. තර්ක කළ යුත්තේ දිනන්න නෙවෙයි, සත්‍ය අවබෝධ කරගන්න. ඒක ඔයපටත් මටත් ලෝකයාටම පොදු ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කළා තියෙනවා යම් දෙයක් පරම්පරාවෙන් ආ පමණින්වත් සාම්ප්‍රදායට ගැලපෙන නිසා හෝ පොත පතක තිබූ පමණින්වත් පිළිගන්න එපා කියලා. ඔබ ඒ දේ ඔබේම නුවණින් විමසන්න. එය ප්‍රායෝගිකව ඔබට සහ සමාජයට යහපතක් ගෙන දෙනවා නම් පමණක් එය පිළිගන්න. දැන් ඔබ හිතන්න ඕනේ ඔබ මොන වගේ මට්ටමක කෙනෙක්ද, ඔබ කොයි විදියටද දකින්නේ කියලා. ඊගාවට අපි තේරුම් ගමු ප්‍රඥාව සහ නිවන අතර වෙනස මොකක්ද කියලා. මේ ප්‍රඥාව වර්ධනය වීම තුළින් නිවන් අවබෝධ කරගන්නේ කොහොමද කියලා තේරුම් ගමු. ප්‍රඥාව කියලා කියන්නේ බුද්ධියට එහා ගියපු දෙයක්. බුද්ධියෙන් තොරතුරු එකතු කරනවා. ප්‍රඥාවෙන් ඒ එකතු කරගත්තු තොරතුරු වල යථා ස්වභාවය, සත්‍ය අසත්‍ය මොකක්ද කියලා තීරණය කරනවා. අපේ සමාජයේ බොහෝ දෙනෙකුට නිවන ඈත් වෙලා තියෙන්නේ. නිවන තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ අනුන්ට සවන් දීමක් නැහැ. තමන්ගේ දෘෂ්ටියෙන් තොර මධ්‍යස්තව කෙනෙක් කියන දේ නුවණින් විමසන්නේ නැති නිසා.
තමන්ගේ මතයම එල්ලිලා හිටින නිසා. නැතුව නිවන් දකින්න අවශ්‍ය කරන ධර්ම දේශනාවල ඒ ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලාගේවත් අඩුපාඩුවක් නිසා නම් නෙමෙයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයම අද දේශකයන්න් වහන්සේලාගේ ධර්ම දේශනා තුළින් ඕනෑ තරම් අහන්න තියෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය අහන්න ලැබෙනවා කියන්නෙම මාර්ගඵලලාභීන්ගෙන් අඩුවක් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ කාලෙම දේශනා කරලා තියෙනවා. අපි නිහතමානීව නුවණින් විමසන්න ගත්තොත් ප්‍රඥාව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රඥාව දියුණු වෙච්ච දවසට ඔයාලට තේරෙයි නිවන කියලා කියන්නේ කොහෙවත් තියෙන කොහෙන්වත් දඟල හොයන්න ඕන දෙයක් නෙමෙයි. නිවන කියලා කියන්නේ තමන්ගේම මනස තුල තියාගෙන හංගගෙන ඉන්න උතුම් සෝයක් කියලා ඔයාලටම තේරෙන්න ගනියි. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම දැනගත් පමණින් නිවන් දකින්න පුළුවන්ද කියලා. නැහැ. එහෙම වෙන්නේ නැහැ. මම මේ පෙන්නුවේ නිවන් දැකීමට අත්‍යවශ්‍ය අංගයක් වෙන ධර්මයේ ශ්‍රවණය. එහෙමත් නැත්නම් යථාර්ථයේ කල්යාණ මිත්‍ර ඇසුරකින් තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරන්න පුළුවන් මාර්ගයක් අවබෝධ කරගන්න දැනුමක් ලබා දීම පමණයි. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඔබේ දෘෂ්ටි කෝණයෙන් විතරක් ලෝකය බලන්න නැතුව මධ්‍යස්තව නුවණින් විමසන්න කියලා. ගැටලු තියෙන තැන් ප්‍රශ්න කරන්න. නිහතමානීව තර්ක කරන්න. ඔයාලගේ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ තුලින් ඔබේ ප්‍රඥාව අවදි කරගන්න. ඒ විට නිවන කරා යන මාවත ඔබටම වැටහෙවි. හිතන්න අපේ දැනුම කියලා කියන්නේ කෝප් එකට සීමා වෙලා තියෙන ජල බිඳුවක් වගේ කියලා. නිවන කියලා කියන්නේ සප්ත මහා සාගරය වැනි දෙයක්. ඔයාට පුළුවන් දිනකට විනාඩි 10ක් තමන්ගේ සිතුවිලි නිරීක්ෂණය කරන්න. ඒ සිතුවිලි මධ්‍යස්ථව විශ්ලේෂණය කරන්න. ගැටලු මතුවුණොත් අහන්න. තෙරුවන් සරණයි ඔයාලා සියලුම දෙනාට.